සමිත් සූදානම් වන්නේ කරුවෙනි ආරම්භ කරන්න. තරගෙක් වලින් ආරම්භ කරමු කාලය ගණනට ආරම්භ කළා දැන්. මිනිත්තු 10 ඔබට ලැබෙන්නේ. ප්‍රථම පාන්දරේටම සිත් ගන්න අසුළු ලොෆ්ට් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහවක් කරන්නේ CC පිටිකරුවා. මේට පෙර තරගයේ ප්‍රථම පන්දුවෙන් දැවී ගියත් මේ තරගය තුල 6-5කින් සිය පිටිකරුවෙනි ආරම්භ කළා. ලකුණු 6යි මේ බඩ පිට කරන්නේ CC ලකුණු පූර්ව. මේ මාසේ ආරම්භයේදීම ශූරතා කුසලාන දෙකක් ලබා ගන්න සමත් වුණු කණ්ඩායම කරන්දෙනී කණ්ඩායම එවර පහරක් එල්ල කළා. උඩ පාන්දුවක් ලෙස ගෝණේ තිබෙනවා. අප බලමු. ඉතාමත් මැනවින් උඩ පාන්දුව රැක ගන්නා විට දැවි යනවා ප්‍රථම කඩුල්ල. අකිල ජයලත් ඉතාමත් සුරකී උඩ පාන්දුවක් රැකගත්තේ. නායක ප්‍රතිකරුවා තප්පර 30ක් ඇතුළත පැමිණිය යුතුයි. නායක ප්‍රතිකරුවා දිමුත් පැමිණ තිබෙන්නේ. එවර පහරක් එල්ල කළා. 4 පහරක් එවර ඉතාමත් මැනවින් ලකුණු 4ක් හිමි කර ගන්නවාද. ඒ ලකුණු 4ක් ලබා ගත් බව සංඥා කළා. ලකුණු තත්ත්වය ලකුණු 10යි මේ බඩ පිට. කාලය වැදගත් ඉතාමත් ඉක්මනින් තරගය ක්‍රියාත්මක කරන්න. කණුවෙන් එළියෙන් ගියොත් 4යි ඇතුලෙන් ගියොත් 1යි. බඩේ ඒ කියන පොඩ. ඒ 4 නා 4 කියන්නේ. විශේෂකාර්තුමනි ඉක්මනින් තරගය ක්‍රියාත්මක කරන්න කාලය වැදගත්. 4 විනාඩි 30යි මේ බඩ පිට. ඒ ලකුණු 4ක් යා සංඥා කළා මේ බෑන්. ඒ ලකුණු 4ත් සමග ලකුණු තත්ත්වය 10ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. මේ ගය වැදිලා ආයෙව ගියත් සීමාව තියෙනවා. විශේෂකාර්තුමනි ඔබට තේපැන් රැගෙන ඔබ ළඟටම තිබෙනවා. කරුණාකරේ භුක්ති විඳින්න. ඔහුගේ රාජකාරිය ඔහු අනිවාර්යෙන් කරනවා. බලන්න විශේෂකාර්තුමා පසුපසම ගමන් කරනවා. අලිස් විශේෂකාර්තුමනි
දෙවෙනා නැමැතිවරයෙක් වන්දනාවන්ට සංජුකාන්ත එවරත් හැඩකාර ලෙෆ්ට් ඩොන්රයි පහරක් කෙල්ල කළා. බල සම්පන්න වම පිටිකරුවා බලගත් පියකරු පහරකින් ලකුණු පූර්ව 16ක් දක්වා වැඩි කරගත්තා. කරන්දෙනේ සිසි කුඩකේ නිතාමාත්ම සිත් ගන්නා සුළු ක්‍රීඩාවකට ප්‍රවිෂ්ඨ වුණා ප්‍රේතාරගෙන අරබන්නනේ. මිලින පියෂාන් නවක පාදුවවන්න කැඳවා ගන්නවා දැන් පාදුවාරේ ක්‍රියාත්මක කිරීම සඳහා. ක්‍රිකට් මහව රාජධානියේ උපත ලැබ ක්‍රීඩකයා වන්නේ විශ්වවිද්‍යාල ලෙස ක්‍රිකට් මහව ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවේ. පොල්ටස් පන්දුවක් පිටතටම ලබා ගත්තා. එක ලකුණක් ලබා ගන්නවා. සීමා ලකුණක් ලබා ගන්නවා පිටිකරුවා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 17ක් දක්වා වැඩි කර ගන්න සමත් වී තිබෙනවා මේ පිට. DCL දිපත් ඒ ගෙදර ගාවට මොකක් හරි ගියොත් ප්‍රශ්නයක් තමයි බෝලයක් ගියොත්. ටූර්නමන්ට් එකේ කොහොම හරි එතන මොකක් හරි වෙනවා. හොඳ පන්දුවක් ඉතාමත්ම තියුණු පන්දුවක් අඟල්ලාමේ සීමාව තුළ පන්දුවවන්න විකට් පන්දුවක් යොමු කළේ. කෙසේ වෙතත් ලකුණක් ලබා ගන්නට සමත් වුණා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 17ක් දක්වා 17ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා මේ බඩ පිට. ප්‍රථම පන්දුවාරයේ ලකුණු 16ක් ලබාගත් පිටිකරුවන් ලකුණු 18ක් ලබාගෙන තිබෙනවා. මිලින ප්‍රේෂාන් පන්දුවාමින් සිටින පන්දුවවන්න ඔය තාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක්. මිලින ප්‍රේෂාන් පුදුමාකාර වස්සනාවක් ගතයෙක්. එවර පහරක් කෙල්ල කළා. හරබා පහරක් කෙල්ල කරනවා. ශ්‍රී ලංකාවේ දැවැන්තම තරගමාලා දෙකක් වුණු දෙවනුවර ප්‍රීමියර් ලීග් තරගමාලාව කුරුණෑගල නීට් ක්‍රීඩකයන් ජය ගන්නා පිට සමාජිකත්වයේ ලැබුවා මේ පන්දුවවන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙවන වැඩිම මුදල් ත්‍යාගය නැතිනම් වැඩිම මුදල් ත්‍යාගය ලබා දුන් ලක්ෂ 27 තරගමාලාව තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගමාලාව ක්‍රීඩකයන් ජය ගන්නා විට කීත තරගය තුලත් මේ ක්‍රීඩකයා සමාජිකත්වයේ ලැබුවා. ඒ අනුව රුපියල් ලක්ෂ 52ක් ලැබුණු තරගමාලාවන් දෙකකදී මේ ක්‍රීඩකයා එම කණ්ඩායම් දෙකේම සමාජිකත්වයේ ලැබීමට තරම් වාසනාවට පත් වුණා. මිලින ප්‍රේෂාන් ඒ අනුව තමත් ලකුණක් හිමි කරගත්තා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වය ලකුණු 20ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. අද පාල්දුර සංචිත වෙනුවෙන් ක්‍රිකට් දක්ෂිණ ලංකාවේ උපතන රමේෂ් ලක්මාල් සම්බන්ධ කරගෙන තිබෙනවා. රමේෂ් ලක්මාල් එකතු කරගෙන තිබෙනවා මේ කණ්ඩායම වෙනුවෙන්. සරත් මදුෂ්ක කැඳවාගෙන තිබෙනවා පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට. මේ ක්‍රිකට් මොරටු පුත්‍රයා මොරටු ප්‍රදේශය තුළ ජීවිකාව ගෙවා දාම නායක ශ්‍රී ලංකා යුද හමුදාව තුළ වර්තමානයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් ලෙස තරග කරනවා. පොල්ටස් පන්දුවක් ලැබුණේ පිටතට නමුත් ඒ සාර්ථක පහරක් බවට පරිවර්තනය කර ගන්නට ඉඩකඩනේ අශාන්ත ලෙෆ්ට් ඉතාමත් බැනමින් උඩ පන්දුව රැක ගන්නා විට වමත් පිටිකරුවාගේ ඉනිම නිමා කළා. නවක පිටිකරුවාටම ඉක්මනින් ආරාධනා කරනවා පිටිහස්රුම් රේඛා මතට සම්බන්ධ වන යොහන්. නවක පිටිකරුවා පියන ගන්නේ ක්‍රීඩා පිටිය තුළට. රයිටර් දෙවෙනා සරත් මදුෂ්ක ෆෙර්නාන්ඩෝ රයිට් රවුන්ඩ් විකට් අන්තයෙන් පන්දුව යොමු කිරීම සඳහා එවර පොල්ටස් පන්දුව පිටතටම ලබාගෙන සුපිරි නතර කර ගැනීමක් එනම් පොළවේ සිට අඩි 4ක් 5ක් උඩට පැන ඉතාමත්ම විශිෂ්ට පන්දු නතර කර ගැනීමක් රමේෂ් ලක්මාල් නිසක ලකුණු 5ක් ගපාදු කළා. සත්‍ය වශයෙන්ම ලකුණු 6ක් එක ලකුණක් බවට පරිවර්තනය කළා. මේ අත්පන්දු ක්‍රීඩාවේ ඉතාමත් මෙහෙලින් පාර එල්ල කරන ප්‍රබල ප්‍රහාරකයෙක්ගේ ලක්ෂණ පෙන්වුම් කළා මේ පිටිකා පන්දු රකින්න. එවර පාරක් එල්ල කළා රමේෂ් ලක්මාල් වෙතරම පන්දුව යොමු වන විට එක ලකුණක් හිමි කරගත්තා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 22ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. ප්‍රථම පන්දුවාරයේ ලකුණු 16ක් ලබාගත් පිටිකරුවන් දෙවන පන්දුවාරය තුළ හුදුමාකාර පාලනයකට අසු කළා මිලින. දැන් මේ තිබෙන පන්දුවාරය යොමු කරන්නේ
එවර පහරක් කෙල්ල කළා. කෙසේ වෙතත් එක ලකුණක් අශාන්ත ලෙෆන් පන්දුව රැගෙන බාර දෙද්දී ලකුණ සම්පූර්ණ කරගත්තා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 23ක් ලබා ගත්තා. ලකුණු 24ක් ලබා ගත යුතුයි. නියමිත පන්දුවාර 4 තුල පන්දුවාර 3 තුල දාරගේ ජය ගැනීමට මා ඉක්මනින්ම ආරාධනා කරනවා. කරන්දේ සිසි කුඩකින් පිටිහැසුරු පන්දු රැගෙන ස්ථානයේ වෙත පැමිණෙන්න. එවැගේම මා පානදුර සුපර්ෂන් ආරම්භක පිටිකරුවන් දෙපළට යහුසුළු ආරාධනා කරනවා. ක්‍රීඩා පිටිහැසුරු රේඛා මතට පිය පිටිහැසුරු රේඛා මතට ධනුෂ්ක සම්පත් සමග අශාන්ත ලෙෆන් පැමිණ තිබෙන්නේ. පිටිහැසුරු රේඛා මතට සමිත් කැඳවා ගන්නවා. කරන්දේ සිසි කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම පන්දු වාරේ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පන්දුව සාර්ථකයි. වේගයෙන් පන්දුව යොමු කළා. එබැවින් පිටිකරුවන් දෙදෙනා ඉතාමත් ඉක්මනින් ලකුණක් වෙත ප්‍රවිෂ්ඨ වුණා. ඒ ලකුණත් සමග ලකුණු තත්ත්වය ලකුණු 1යි. මේ ධනුෂ්ක සම්පත් අභියෝගතා කුසලාවන දෙබඩ සාර්ථක තරගමාලාව ලැබෙන අගෝස්තු මාසය තුළ ශූරීන්ට මිලියන 5ක් ලබා දෙන තරගමාලාවක් බවට ඔවුන් පත් කර තිබෙනවා. මෙවර කටුනායකදී ඒ තරගමාලාවන් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුවට පුදුමාකාර ශක්තියක් එක්කාසු කරන තරග සංවිධායක වරෙක් ධනුෂ්ක සම්පත් මහතා සහෝගේ බිරිඳ ශාන්ත ලෙෆන්ගේ පිට ක්‍රියාත්මක වුණා. ඉතාමත් ලෙහෙසියෙන් ලබාගත් ලකුණු 6ක් වයිට් ලර්නන් කලාපයේ දෙලෙන් පන්දුව ස්ථානගත කළා. ඒ වගේම එළඹෙන ජූනි මාසය තුල ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු මුදල් ප්‍රමාණය ලබා දෙන තරගමාලාව ලක්ෂ 55ක් ලබා දෙන තරගමාලාව ප්‍රකට බලංගොඩ පුරවරය තුළ හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් කෙබර යොමු කළේ පන්දුව පොයින්ට් අතරින් සානගත බඩ පිට එක ලකුණයි දෙවන ලකුණ බෙදවෙන්න අවස්ථාවනේ ඉතාමත් හොඳින් පන්දුව රැගෙන පන්දුව බාර දෙන පිට ලකුණ සම්පූර්ණ කරගත්තා. ඒ ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 8ක් දක්වා වැඩි කරගෙන හඹා යන්නේ ලකුණු 24ක ජයග්‍රහී ඉලක්කයක් ඒ ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා මේ බඩ පිට පානදුර සුපර් පැෂන්ස් ක්‍රඩකින්. එවර පහරක් කෙල්ල කළා ස්ක්‍රාලෙක් අතරට කෙසේ වෙතත් එක ලකුණක් පමණයි ලැබෙන්නේ. සීමා ලකුණක් ලැබෙන පහරක් එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 9ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. ප්‍රථම පන්දුවාරයේ නිමාවෙද්දී පානදුර සුපර් පැෂන්ස් කුඩකින් කිසිම ගුණදමේ ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා. අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මේ තරගමාලාව සජීවීව නරඹන ආකාරය පේන්න තිබෙනවා. දිවිතුර රංජන් ක්‍රීඩාපීඨය තුළ ඒ වගේම CS ලයිව් ඔස්සේ මේ තරගමාලාව අදව ඉතාමත්ම විශාල පිරිසක් දෙස් විදේශී නරඹමින් තිබෙනවා. තිලින කැඳවාගෙන තිබෙනවා. තිලින කැඳවා ගන්නේ දෙවන පන්දුවාරයේ අබන්ට ක්‍රීඩාපීඨය තුළ එකල කරන්දේ සිසි කණ්ඩායමේ සිටි නිත්‍ය ආරම්භක වේග පන්දුව වනා දැන් ඔහු මද ක්‍රීඩාවෙන් නිවත සිටින නිසා මේ තරගමාලාව තුළ දෙබඩ පදව වන්නා ලෙස ආදේශ කරගෙන තිබෙනවා. ධනුෂ්ක සම්පත් පහලක් ගෙල්ල කළා. මිඩ් විකට් දෙසින් පන්දුව ස්ථානගත වන විට තවත් එක ලකුණක් හිමි කරගත්තා. ඉම ලකුණත් සමග ලකුණු තත්ත්වය ලකුණු 10යි. මා මීට පෙරත් කතා කළා අපගේ දීර්ඝකාලීන මිත්‍ර ප්‍රබලවත් පිතිකරු සනත් උදේ කුමාරගේ පවුලට එක්වුණු නවක සමාජිකයා අප ඉතාමත්ම හරසරින් පිළිගන්නා ලකුණු 10යි ලකුණු තත්ත්වයේ මේ වන විට සිය තෙවන පිය පදවිය ලැබුවා අද දිනේදී සනත් උදේ කුමාරයන්. එවන පහරක් කෙල්ල කළා. උඩ පන්දුවක් ලෙස ගෝණයේ තිබෙනවා. රැක ගන්නවා විශේෂ උඩ පන්දුවක්. එයානුව ශාන්ත ලෙෆන්ගේ ඉනිම නිමා කළා. තිලින ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරමින් කරන්දේ සිසි කුඩකින් ලබාගත් ප්‍රථම බලාපොරොත්තු ජයග්‍රහණය ලබා ගන්න සමත් වුණා. දැන් ඔහුගේ දැවියාමත් සමග නවක පිතිකරුවා රමේෂ් ලක්මාල් සම්බන්ධ කරගන්නේ ක්‍රීඩාපීඨය තුළට. වත්මනේ ඉතාමත්ම ප්‍රබල දස්කම් දක්වන ප්‍රබල දකුණක් පිතිකරුවා. වත්මනේ අමිත් කුමාරගේ නායකත්ව කළමනාකාරීත්වයෙන් යුතු හබරාදුව කුමාටුව සාරාම්භක පිතිකරු වෙනිම ආරම්භ කරන පිතිකරුවා.
එක්කලක් මේ ක්‍රීඩකයා මේ ධනුෂ්ක සම්පත් සමග පානදුර සුපර් පැෂන්ස් පිතිකරුවෙනි ආරම්භ කළ ඉතිහාසයක් තිබුණා. එක්කලක් ප්‍රකට වැලිගම රාජකීය රොයල් පිතිකරුවෙනිම සම්රාජ් සමග ආරම්භ කළ යුගයක් තිබුණා. එක්කලක් පැලෑද එක්සත් පිතිකරුවෙනිම, එක්කලක් වේරාගොඩ එක්සත් පිතිකරුවෙනිම, එක්කලක් බලපිටිය ගැමෝගන් පිතිකරුවෙනිම, එක්කලක් ගෝනා පිදුවල විජය පිතිකරුවෙනිම ආරම්භ කළ ප්‍රබලතම දකුණත් පිතිකරුවා අහුගල්ල පතිරාජ මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. කෙටි පන්දුවක් පැමිණි විගසම ඉතාමත්ම සාර්ථක පහරක් ස්කාලේ කලාපයට ඉහළින් ස්ථානගත කළා. එම ලකුණු 6ත් සමග ලකුණු පූර්ව 16ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. පානදුර සුපර් පැෂන්ස් ක්‍රීඩකයන් තවත් ලකුණු 8ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීම සඳහා. මේ තරගයෙන් පසු හාලියල්ල කැරබියන් සහ තල්ගස්වල CC කණ්ඩායම් දෙක සූදානම් වන්න ඔබේ තරගයයි ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා පිටිය තුළ. මට තේරෙනවා මට කියන්න ඕවා. මම කියන්නේ ටීම් අතරක් තිබ්බනේ. මේ තාරා එකයි තල්ගොස්සලයි ශ්‍රී ලංකාවේ ඉන්නේ නැතුව. ටීම් අතරක් ගස්සලා ෆයිනල් එක වේලා ලක්කන්ට තියන්න තිබ්බනේ. මම ඒක කියන්නේ බොරුවට මොකද? මම සමිත් කැඳවා ගන්නවා පන්දුවවන්ට පාදක පන්දුවවන්න ධනුෂ්ක සම්පත් හමුවේ පන්දුවවන්ට එවර සාර්ථක පන්දුවක් ඉතාමත්ම සාර්ථක පන්දුවක් ධනුෂ්ක සම්පත් පරාජයට පත් කළා අපේ තරග නරඹන්නේ ඉතාමත් හොඳ පන්දුවකින් සමිත් පන්දුවාරය ආරම්භ කළේ තවත් ලකුණු 8ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීමට එවර වයිට් පන්දුවක් පිට පන්දුව නිදැල්ල යාමකට ඉඩකඩ ලබා දුන්නා. ධනුෂ්ක සම්පත් තවත් ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීමට සඳහා පන්දු 7ක් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා. හරබා පහලක් එල්ල කළා එක ලකුණක් හිමි කර ගන්නවා. එයා දෙවන ලකුණ මෙන්න අවස්ථාවනේ. දැන් පන්දු දෙකක් තුලදී කීයක් ඕනද? ලකුණු 6ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට පන්දු 2යි ලකුණු 6යි පානදුර සුපර් පැෂන්ස් ක්‍රීඩකයන්ගේ ඉලක්කය ඒ වලකාලීමයි කරන්දරිය සිසි ක්‍රීඩකයන්ගේ වෑයම විතවෙන්නේ අප බලමු තුඩු තරගයක් රංජන් ක්‍රීඩා පිටිය තුළ ඇල්පිටිය දිවිතුරවත් රංජන් ක්‍රීඩා පිටිය තුළ සමිත් පන්දුවවන්න එවර දුර්වල පන්දුවක් වයිට් පන්දුවක් ඉතාමත්ම නිවැරදිව තේරුම් ගත්තා දකුණත් පිටිකරුවා ඒ අනුව දැන් පන්දු දෙකක් තුලදී ලකුණු 5ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට මේ තරගයේ නිම වූ විගස හාලියල්ල කැරබියන්ස් වගේම තල්ගස්වල CC තරගය ආරම්භ කරගත යුතුයි එවරත් දුර්වල පන්දුවක් යොමු කළේ වයිට් පන්දුවක් කියා තීරණය කළා මෙන්න එක ලකුණක් හිමි කර ගන්නවා පිටිකරුවන් දෙදෙනා පන්දු රකින්නන්ගේ දුර්වල අඩුපාඩුව ඉතාමත් මැනමින් ප්‍රයෝජනයට ගත්තා එම ලකුණු දෙකත් සමග ලකුණු පූර්ව දැන් ලකුණු 21ක් දක්වා ලකුණු 21ක් දක්වා වැඩි කළා. තවත් ලකුණු 3ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීමට. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් මැනවින් යොමු කළා. එක් පන්දුවක් තුළ ලකුණු 3ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. ලකුණු 2ක් ලබා ගත්තොත් තරගයේ සම තත්ත්වයට පත් වෙනවා. එක් පන්දුවයි ලකුණු 3යි කණ්ඩායම් දෙකේම හෘද ස්පන්දන වේගය වැඩි වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා ක්‍රීඩා පිටිය තුළ මෙන්න දිවෙනවා තීරණාත්මක පන්දුව යොමු කිරීම සඳහා එවන පහරක් එල්ල කළා එක ලකුණක් හිමි කර ගන්නවා ඒවර දුර්වල තීරණයක් ලකුණු 2ක් ලැබුණා අපේ තරග නරඹන්නේ තරගයේ සම තත්ත්වයට පත් වෙනවා සමයිනේ තරගයේ සම තත්ත්වයට පත් වුණා පන්දුවට පහර දෙන කණ්ඩායම පන්දුවට පහර දෙන්න පන්දුව රකින්න කණ්ඩායම පන්දුව රකින්න යනවා මෙන්න සමිත් පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නේ ක්‍රීඩා පිටිය තුළ
තීරණාත්මක පන්දු 4 යොමු කරන්නයි දෙවෙනි සමිත්. ප්‍රථම පන්දුවටම පහරක් කෙල්ල කළා උඩ පන්දුවක් රැක ගන්නවා සුරකිව. ඒ අනුව තවත් කඩුල්ලක් බිඳවැටුනොත් මේ සුපිරි පන්දුවාරේ නිමා වෙනවා අනිසක වශයෙන්ම. දැන් පන්දු තුන ක්‍රීඩා කළ යුත්තේ ඉතාමත්ම විශාල අවධානමක් සමග පානදුර සුපර් පැෂන්ස් කොටකින් යම් හේකින් මේ පන්දුව තුල කඩුල්ලක් බිඳවැටුනොත් එක ලකුණක් ලබා ගැනීමේ අභියෝගය පමණයි තිබෙන්නේ කරන්දෙනිය කොටකින්ද. සුපිරි පන්දුවාරේ අර්ථයයි ඉපේ තරගෙන නරඹන්නනි රමේෂ් ලක්මාල් ලබක පිටිකරුවා පැමිණියා පිටිහසුරුම් රේඛා මතට. රමේෂ් ලක්මාල් පන්දු තුනක් ඉදිරිම තිබෙනවා ක්‍රීඩා පිටිය තුළ. ඉතාමත්ම තියුණු තරගයක් සමිත්ගේ දුර්වල පන්දු යොමු කිරීම නොවුණා නම් මේ වන විට පානදුර සුපර් පැෂන්ස් ක්‍රීඩකීන්ට ප්‍රශ්නාර්ථයක් ඇති වෙන්න තිබුණු තරගයක් බවට මේ පත් වෙනවා. වාසනාව සහ දක්ෂතාවය අතර පුදුමාකාර ගැළපීමක් තිබුණා ඒ තරගය තුළ. එබර පහරක් කෙල්ල කළා සීමා ලකුණක් ලැබෙන පහරක්. සත්‍ය වශයෙන් මේක ලකුණක් පමණයි ලැබෙන්නේ. ඒ අනුව පන්දු දෙකක් තුළ එක් කඩුල්ලක් බිඳවැටි එක් ලකුණක් ලබාගෙන තිබෙනවා පානදුර සුපර් පැෂන්ස් ක්‍රීඩකීන්. තවත් කඩුල්ලක් බිඳවැටුනොත් තත්ත්වය ඉතාමත්ම තීරණාත්මකයි ප්‍රේතාරගෙන නරඹන්නනි. නිශාන අභියෝගතා කුසලාන අට සමාජික සැහැල්ලු පන්දු තරග මාලාව එල්පිටිය දිවිතුර බත්ත රංජන් ක්‍රීඩා පිටිය තුළ මේ ක්‍රියාත්මක වන්නේ. ඉතාමත්ම සටන්කාමී මුහුණුවරක් මේ තරගය තුළ කණ්ඩායම් දෙකම ඉතාමත්ම පෙරලිකාර දස්කම් දක්වමින් තිබෙන ආකාරය පේන්න තිබෙනවා. කරන්දෙනි ආසනයේ බලගතුම කණ්ඩායම සමස්ත ශ්‍රී ලංකාවේ බලගතුම කණ්ඩායම සමග එකිනෙකා මුණ ගැසෙනවා දක්ෂිණ ලංකාව තුළ. එවර හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් තවත් එක ලකුණක් හිමි කර ගන්නවා. පන්දු තුනක් තුල එක් කඩුල්ලයි ලකුණු දෙකයි මේ බඩ පිට පානදුර සුපර් පැෂන්ස් කොටකින් මේ සුපිරි පන්දුවාරේ මේ පන්දු යවන්න ඉතාමත්ම මැනවින් යොමු කරන ආකාරයක් පෙන්වුම් කරනවා. තත්ත්වය ඉතාමත්ම තීරණාත්මකයි. අවසන් පන්දුව තුල විශාල පහරක් ලැබුණොත් පානදුර සුපර් පැෂන්ස් ක්‍රීඩකීන්ට ඒ බලවත් වාසියක්. මේ පන්දුව තුල සීමා ලකුණක් ලැබුණොත් කරන්දෙනිය ක්‍රීඩකීන්ට ඒ බලවත් වාසියක්. මෙන්න ලකුණු 6ක් හිමි කර ගන්නවා රමේෂ් ලක්මාල්ගේ පිටෙන්. එයා අනුව ලකුණු තත්ත්වයේ ලකුණු 8යි මේ බඩ විට ලකුණු 9ක් ලබා ගත යුතුයි. මා ඉක්මනින්ම පානදුර ක්‍රීඩකයන්ට ආරාධනා කරනවා පන්දු රැකීමේ කාර්යභාරය බෙදමින් ක්‍රීඩා පිරිවට සම්බන්ධ වන්න. ඒ වගේම මා ඉක්මනින්ම කරන්දෙනිය පිටිකරුවන් දෙපළට ආරාධනා කරනවා පිටිහැසුරුම් රේඛා මතට පියන ගන්න. 5:05යි වේලාව තවත් තරග කීපයක් තිබෙනවා නිමා කරන්නට. ඒ නිසා අප වේලාසනින් මේ තරග මාලාව නිම කරන්න ඔබ ඉදිරි කර දෙන සෑම තත්පරයක්ම අපිට ඉතාමත් වැදගත්. ඒකෙන් නැතිව ගිලී ගිය තරගය නැවත ලබා ගන්නට මේ මාතරු ඔයගොල්ලෝ වීදුරුද මේ? ඒ මාතරු වීදුරුද? ඒ පොඩි දනුස්ක අයියා හොඳ පන්දුවක් බ්ලොක් හෝල් එක තුලටම යොමු කළා. කෙසේ වෙතත් එක ලකුණක් හිමි කර ගන්නවා ඒ අවකාශය තුලදී. දැන් පන්දු තුනක් තුල ලකුණු 8ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. මෙන්න ප්‍රියෂාන් මහව එක්ස්ප්‍රෙසර් නාමයෙන් ක්‍රීඩා පිටිය තුල හඳුන්වන ක්‍රීඩකයා මහව මහසෙන් මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. පන්දු තුනයි ලකුණු 8යි දැන් ඉලක්කය කරන්නේ සිසි ක්‍රීඩකීන්ට. එවර පන්දුවක් යොමු කළා. කෙසේ වෙතත් එල්ල කළ පහර තරම්ම සාර්ථක නැහැ. ලකුණු දෙකක් පන්දු දෙකක් තුල මිලින ප්‍රියෂාන් ලබා දුන්නා. දැන් පන්දු දෙකක් තුල ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා. සමිත් සුදරවානි ක්‍රීඩා පිටිය තුල තමන්ගේ පිටෙන් ලකුණු ලබා ගන්නට එවර සාර්ථක පන්දුවක් ෆලෝ ත්‍රෝ එක තුලම පන්දුව වේගය අඩාල කරගත්තා. එක් පන්දුවක් තුල ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. යම් හේකින් මේ පන්දුව තුල 6 පහරක් ලැබුණු නැවත තරගයේ සමතත්වයට පත් වෙනවා. එසේ වුවොත් මා විශ්වාස කරනවා තරග සංවිධායකවරුන් දෙවන විකල්පයේ විකාශී වාසිය වෙනුවෙන් අවස්ථාව උදා කර දෙන්න. පහරක් කෙල්ල කළා උඩ පන්දුවක් ලකුණු 4ක් පමණයි ලැබුණේ. කෙසේ වෙතත් කරන්දෙනිය සිසි කුඩකින් පරාජයට පත් කරමින් පානදුර සුපර් පැෂන්ස් කුඩකින් තරගය ජය ගන්නවා. හාලියල තල්ගස්සල තරගය ඉක්මනින් ආරම්භ කරන්න ක්‍රීඩා පිටියේ ඔය ක්‍රීඩා පිටියේ ඈතන්තේ වාඩි වී සිටින ආදරණීය මිත්‍රවරුනි ඉවත් අන්න ඔබ ක්‍රීඩා පිටියේ වාඩි වී සිටිනේ. මල්ලි අරගොල්ලන්ට කියන්න මල්ලි අර ආයේ කකුල වැදුනොත් එimhe එන ප්‍රශ්නයක් වෙනවා අතන. අර අරගොල්ලන්ට කියන්න මල්ලි අර ග්‍රවුන්ඩ් එකේ වාඩි වෙලා ඉන්න කට්ටියට